Okay. ආව ඇහෙනවනේ. Morning and welcome back දාන්න බාන thumbs up එක. ඇහෙනවනේ. right? හරි. right. ඇහෙනවගෙන right. Okay. අපි අද පටන් ගන්නේ second paper perspection answers discussion. ඒතකොට අපිට ඒක තමයි pending තියෙන අනිත් ඔක්කොම right. අපි බදාද ඉවර කරා මූල ප්‍රකාශන ටික. මේක මම අදයි Monday කරනවා. Monday තමයි දවස. right. එතකොට අද මම papers දෙකක් කරනවා. right. 23 24 එකයි අර 2022 23 එකයි තමයි මම අද කරන්නේ රයිට් ඊට තව දෙකක් විතර ලබන සතියේ කතා කරනවා ඉතින් මේකේ ඔයාට මම කිව්ව වැදගත් දේ තමයි අපි අද 12 මාර වගේ වෙනකන් කරමු මොකද ඔයගලන්ට එකට තියෙනවා paper answers කියනවා රයිට් එතකොට මේ මොඩල් පේපර් එක මම හදපු එක දාලා ඇති group එකට මේ seminar group එකට එකකින් print out අරගෙන ඕනනම් print out ගන්න එහෙම නැත්නම් ඒකෙන් බලාගෙන ලියන්න කලින් ලියන්න එපා. ඒ ටයිම් එකට ඇවිල්ලා ලියන්න. ඒතර ඔයාලට ටාගට් කරලා බලන්න පුළුවන්. ඔයාලට ටයිමින් වලට වැඩේ කරගන්න පුළුවන්. තේරුණාද? right? හරි. අපි යමු මේකට. ඔයා දන්නවා අපිට තියෙන්නේ second paper first question එක. මම BS වලට උත්තර කියනවා චෙක් කරගන්න. accounts ටික හදලා වෙන්නේ. right? හරි. පාරම්පරික වෙද ළඟම පේපරේ 2023 2024 second paper first fiction එක. right? අබ්බල්. මේකෙදී ඔයාට මම කිව්වා පරිස්සම් වෙන්න ව්‍යාපාර වර්ග තුනක් තියෙනවා. භාණ්ඩ නිෂ්පාදන, සේවා සපයන සහ අනිත් එක තමයි වෙළඳ ව්‍යාපාර. භාණ්ඩ නිෂ්පාදන කියන්නේ හදලා විකුණන. සේවා සපයන කියන්නේ ඒක සේවාවක් තමයි. වෙළඳ ව්‍යාපාර කියන්නේ අරගෙන විකුණන ව්‍යාපාර. right? හරි. okay. පාරම්පරික වෙද පවුලකින් පැවතෙන අමිල ඉරන්කුලව කුල ග්‍රාමයේ ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඔහු තම පියා විසින් ළමා දුන් රුපියල් ලක්ෂ 5ක් වටිනා ගොඩනැගිල්ලේ අක්ෂි රෝග සඳහා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සකස් කර විකිණීමේ ව්‍යාපාරයක් රුපියල් ලක්ෂ 8ක් මුදලින් යොදා 2024 1 දින ආයුරා නමින් ආරම්භ කරන ලදී. right? එසේම ඔහු රුපියල් ලක්ෂ 4ක් වටිනා යන්ත්‍ර හා උපකරණ මිලදී ගත්තේ ආයුරා නිෂ්පාදනය සඳහා අවශ්‍ය සමුද්‍රව්‍ය සමහරක් ඉරන්කුලම ග්‍රාමයෙන් මිලදී ගනී. අමුද්‍රව්‍ය වල ගුණාත්මකත්වය ආරක්ෂා වන පරිදි හිරු එළියෙන් වේලා ඒවා ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගනී. 2024 1 දිනින් අවසන් මාසය තුල සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. අමුද්‍රව්‍ය මිලදී ගැනීම 3,50,000යි. දුරකථන වියදම් 5,000යි. වැටුප් නිෂ්පාදන සේවක විකුණුම් සේවක 60,000යි. අනිකුත් නිෂ්පාදන වියදම් 30,000යි. ප්‍රචාරණ වියදම් 15,000යි. බෙදා හැරීමේ රත කුලී 1,50,000යි. ණයට විකුණුම් 9,00,000. අමතර තොරතුරු තියෙනවා බලන්න. 2024 1 දිනට අමුද්‍රව්‍ය තොග සහ නිමිති තොග කිසිවක් නොමැත. අවසාන දවසේ අවසාන තොග නැහැ. යන්ත්‍ර හා උපකරණ වාර්ෂිකව 6% බැගින් සරල මාර්ග ක්‍රමයට ශ්‍රේය කළ යුතුයි. 2024 1 දිනට මාසික විදුලි බිල රුපියල් 10,000ක් ගෙවා නොමැත. උපචිත වියදම් තියෙනවා විදුලි. right? දුරකථනය ෆැක්ස් යන්ත්‍රය හා විද්‍යුත් තැපෑල මගින් ලබා ගන්නා දේශීය පාරිභෝගිකයන්ගේ ඇණවුම් බෙදා හැරීම ව්‍යාපාරය විසින් සිදු කරනු ලබයි. දේශීය පාරිභෝගිකයන්ගෙන් මාර්ගගත ඇණවුම් ලබා ගැනීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කරමින් පවතින අතර ව්‍යාපාරයට ඍජු මාර්ගගත ගෙවීම් කවුළුවක් ලබා ගැනීමට තීරණය කර ඇත. right. මොකද කතන්දර. දැන් මෙතන මුලින්ම ඔයාලට දැක්ක ගමන් තේරෙනවා මේක භාණ්ඩ හදලා විකුණන ව්‍යාපාරයක්. අරගෙන විකුණන ව්‍යාපාරයක් නෙමෙයි. මොකද මෙතන නිෂ්පාදන කටයුතු ක්‍රියාවලියක් තියෙනවා. ඒතර මේක වැටෙන්නේ නිෂ්පාදන කැටගරි. right? හරි. දැන් මේකේ අපිට ලේසි අවසාන තොග නැහැ. අවසාන තොග තිබ්බොත් තමයි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. right? තේරුණා නම් දාන්න බාන්න thumbs up එකක්. අවුලක් නැහැ නේද? right? හරි. අපි බලමු. ආයුරා ව්‍යාපාරයේ සපුන් ලබන මූලික මිනිස් අවශ්‍යතාවය මොකක්ද? ඇවිල්ලා මේ සෞඛ්‍ය සම්බන්ධ එකක් තියෙන. ඒතර උත්තරේ වෙන්නේ ආයන්නට ලියන්න සෞඛ්‍ය. accounts ටික තමයි හදන්නේ. ආයුරා ව්‍යාපාරයේ අරමුණු අනුව අයත් වන ව්‍යාපාර සංවිධානය මේක ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක්. ලාභ අරමුණු කරගෙන නැහැ කියලා නෑ. ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක් කියලා වඩ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ලාභ අරමුණු කරගත් අනිපුද්ගල ව්‍යාපාරයක් කියලා. right? ඊළඟ
ආයුරා ව්‍යාපාරයේ ශක්තියක් සහ අවස්ථාවක් සඳහා නිදසුනක් මෙගින් ලියන්න. ශක්තියකුයි අවස්ථාවකුයි දෙකක් අහනවා. මොනවද මේ ව්‍යාපාරයේ එන ශක්තිය? එකක් තමයි අමිල පාරම්පරික පවුලකින් වෙද පවුලකින් පැවතෙන එක ශක්තියක් ඒක. ශක්තියක් විදිහට අපි ලියන්න පුළුවන් අමිල පාරම්පරික වෙද පවුලකින් පැවතගෙන. ඊළඟට තව ශක්තියක් තමයි අමිල හිරන්කුලම ග්‍රාමයේ ආයුර්වේද වෛද්‍යවරයෙක් වී. ඒත් ශක්තියක්. තේරෙනවද? තවත් ලියන්න පුළුවන් මේකේ හොඳට මූල්‍ය ශක්තියක් තියෙනවා. ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් මෙම ව්‍යාපාරයට පැවති. ඒත් ඒ ව්‍යාපාරයේ ශක්තිය. තව එකක් තමයි තාත්තා ගොඩනැගිල්ලක් දීලා තියෙනවා. පියාගෙන් ලද ගොඩනැගිල්ල. that's right. ඒ වගේ ඔයාට ඕන එකක් දාන්න පුළුවන්. තව මොනවද මේකේ තියෙන අවස්ථා? මේකේ එතන ශක්තියින් මම කිව්වා මොකක්ද එකක් තමයි අමිල පාරම්පරික වෙද පවලකින් පැවතගෙන right ඊළඟට අමිල ආයුර්වේද වෛද්‍යවරයෙක් වීම තමයි. ඔයාලට තව ලියන්න පුළුවන් ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් තිබීම, පියාගෙන් ගොඩනැගිල්ලක් ලැබීම, ඔය වගේ ඕන ටික ඔයාලට දාන්න. ඊළඟට අවස්ථාවකට ඔයාලට දාන්න පුළුවන්. එකක් තමයි විරන්කුල ග්‍රාමයේ එන්ම අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. අමුද්‍රව්‍ය ඉස්කෝ මේ එයා ඉන්න ප්‍රදේශයෙන්ම හම්බ වෙනවා. ගිරන්කුල ග්‍රාමයෙන්ම අමුද්‍රව්‍ය ලැබීම එකට අවස්ථාවක්. ඊළඟ දේශීය පාරිභෝගිකයිනුත් ඉන්නවා විදේශ පාරිභෝගිකයෝ. ඒගොල්ලෝම ඉන්නවා. දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් සිටීම. මොකට එක දෙකකට ලියන්න පුළුවන්. right? ඊළඟ එක තමයි මේකේ හොඳට හිරුවෙලිය හම්බ වෙනවා නේද? ඒකත් ව්‍යාපාර අවස්ථාවක්. හිරන්කුල ග්‍රාමයට හොඳ ආලෝ මේ හිරුවෙලිය ලැබීමත් අවස්ථාවක්. right? තේරෙනවද? ඒ ටික දාන්න පුළුවන්. තේරෙනවා නම් දාන්න පාන thumbs up. හරි මිස්නොත් කියන්න අන්මියුට් කළා මං ආයේ කියන්න. right? හරි. ඊළඟ එක. ලිඛිත විද්‍යුත් ලිඛිත sannivedana මාධ්‍යයක් සඳහා ඉහත සිද්ධිය ඇතුළත් sannivedana ක්‍රම දෙකක්. ලිඛිත විද්‍යුත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ හරිය තිබ්බා. මොනවාද? එකක් තමයි ඔයාලට ගන්න පුළුවන් fax පණිවිඩය. විද්‍යුත් තැපෑල. අනිත් එක තමයි වෙබ් පිටුව. fax පණිවිඩය, විද්‍යුත් තැපෑල, වෙබ් පිටුව. ඒක තමයි විද්‍යුත් ලිඛිත වෙන්නේ. right? ආයුරා ව්‍යාපාරයේ පහත එක් දා අයත් කරන නිෂ්පාදන සාධකය නම් කර. නිෂ්පාදන සේවකයෝ අයිති වෙන්නේ මොකේද? ඒක අයිති වෙන්නේ ශ්‍රමයට. තේරුණාද? ශ්‍රමයට. ව්‍යාපාරේ ගොඩනැගිල්ල අයිති වෙන්නේ ආයන ප්‍රාග්ධනය. ප්‍රාග්. අමුද්‍රව්‍ය වියලීම සඳහා භාවිතා කරන හිරු එළිය භූමිය. ස්වභාව ධර්මයෙන්. right? අමිලගේ ව්‍යාපාර සංවිධාන හැකියාව විවසාය කල. right? තේරුණාද? ඊළඟට ඉහත සිද්ධිය ඇතුළත් කළමනාකරන කාර්යයක් වන සැලසුම් කරණය හා සංවිධානය කරන සඳහා නිදසුන බැකි. සැලසුම් කරණයට මොකක්ද එකක් තියෙනවා මේ තීරණය කිරීම තමයි සැලසුම් කරණය. ඔයාලට ලියන්න පුළුවන්. ඇනවුම් ලබා ගැනීම සඳහා වෙබ් පිටුවක් නිර්මාණය කරමින් ව්‍යාපාරයට ඍජු මාර්ගගත ගෙවීම් කවරුවක් ලබා ගැනීමට තීරණය කිරීම සැලසුම්. right? ව්‍යාපාරයට ඍජු මාර්ගගත ගෙවීම් කවුලක් ලබා ගැනීමට තීරණය කිරීම. ඒක ගන්න පුළුවන් අපිට මේ ව්‍යාපාරයේ සැලසුම් කරණයට අදාළ එකක් විදියට. සංවිධානකරණයට ගන්න පුළුවන්. සංවිධානකරණය කියන්නේ ඔයා දන්නවා කරනතුරු වැඩ සම්පත් බෙදා හරිනවා කියන එක. ඉතින් මෙතන අපිට දේවල් මිලදී ගන්න එක ගන්නත් පුළුවන්. යන්ත්‍ර හා උපකරණ මිලදී ගැනීමත් සංවිධාන කරනවා. තේරුණාද? අමුද්‍රව්‍ය මිලදී ගැනීමත් සංවිධාන කරනවා.
සේවකයන් බඳවා ගන්නවා කියන එකත් සංවිධානය. අයිතිකාරය ව්‍යාපාරයට ප්‍රාග්ධන යොදවනවා කියන එකත් සංවිධානය. කියා ගොඩනැගිල්ලක් යොදවනවා කියන එකත් සංවිධානය. කියන්නේ සම්පත්තිනේවත් තනතුරු වැඩ බෙදා හරිනවා. සේවකයෝ බඳවා ගන්නේ තේරෙනවද? දාන බණ තමස. ඒ ටික ගන්න පුළුවන් ඔයාලට ලියන්න පුළුවන්. අමුද්‍රව්‍ය මිලදී ගැනීම, යන්ත්‍ර හා උපකරණ මිලදී ගැනීම, අයිතිකරු ව්‍යාපාරයට මුදල් යෙදීම. රයිට්? ඒ වගේ දේවල්. හරි ඊළඟ එක. මාර්ගගත ක්‍රමයට ඇණවුම් ලබාගෙන මයත් වන අලෙවිකරණ මිශ්‍රයේ විචල්්‍ය මොකක්ද? ස්ථානය. එහෙම නැත්නම් බෙදා හැරීම. තේරෙනවද? ස්ථානය. එහෙම නැත්නම් බෙදා හැරීම. රයිට්? ඇණවුම් ලබා ගන්න ක්‍රම. right. දැන් යන accounts part. right? හරි. 2023 වරාන් ඇතුළේ 2024 O level එක පත්‍රය පළමු වන ප්‍රශ්න. right? ප්‍රශ්න අංක 1 රෝමන අංක 5. 2024 1 දිනට ආර්ය ව්‍යාපාරයේ මූලික ගිණුම් කරන සමීකරණය වටිනාකම් සහිතව ලියන්න. පදන්නවා. මූලික ගිණුම් කරන සමීකරණය ගමු. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. right? මෙතන අයිතිකාරයා දාලා තිනවා ලක්ෂ 8ක් මුදලින්. මම හරිනේ. අයිතිකාරයා දාලා තිනවා ලක්ෂ 8ක්. එනවාද මුදලින්? ගොඩනැගිල්ල දාලා තිනවා ලක්ෂ 5ක්. ලක්ෂ 5ක් දාලා දිනවා ගොඩනැගිල්ල. ඒක තාත්තා දුන්නත් තාත්තා දීලා තින්නේ එයා නිසා ඒක හිමිකමට අයිති වෙනවා. තාත්තා ආයේ පස්සේ මට ඒක සල්ලි දෙන්න කියලා ඉල්ලලා නැහැ. ඉල්ලුවනම් වගේ. ඒ වගේම එයා දාලා තිනවා ලක්ෂ 8ක් මුදල්. ඒ වගේම උපකරණ ලක්ෂ 4ක් කරන් ලක්ෂ 4ක් මුදල් අඩු වෙලා ලක්ෂ 4ක් උපකරණ වැඩි වෙලා තියෙනවා. නේද? ලක්ෂ 13යි. වෙන පළවෙනි දවස් වෙලා නැහැ. අර ජනවාරි මාසික අන්තිම තමයි මේ තියෙන්නේ. right? ඒකත් වෙන ඒවා නැහැ. විකුණුම් ලක්ෂ 9 සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛන මූලික පොත. දැන් මේ විකුණුම් ලක්ෂ 9 ඇවිල්ලා ණයට විකුණුම්. right? අංක 6 මූලාශ්‍ර ලේඛන ඇවිල්ලා විකුණුම් ඉන්වොයිස් එක. මූලික පොත ඇවිල්ලා විකුණුම් ජර්නල්. තේරෙනවද ළමයි? දාන බණ තමස. right? ණයට විකුණුම් වලට අදාළ එක. අංක 7 2024 දිනෙන් අවසන් මාසය සඳහා පිළියෙල කරන අවසන් මාසය සඳහා මාසයකට මේ ගණතුන දීලා තියෙනවා. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දැක්වෙන යන්ත්‍ර හා උපකරණ වල ශ්‍රේය වටිනාකම. දැන් බලන්න යන්ත්‍ර හා උපකරණ වල පිරිවැය කීයද අපි ගත්තේ කීයටද? ලක්ෂ 4ට.
යන්ත්‍ර හා උපකරණ ශ්‍රය කරන්න දිනවා වාර්ෂිකව 106ට. right? ප්‍රශ්නාංක 7 අයන්න. යන්ත්‍ර හා උපකරණ ශ්‍රය ලක්ෂ 4ට අරන් තියෙන්නේ නේ. ලක්ෂ 4ට. වාර්ෂික ශ්‍රය 100ට 6යි. මාසික ශ්‍රය බලනම් එක බෙදීම 12. 6 වරක් 1යි, 6 වරක් 2යි, දෙවරක් 2යි, 1යි බිඳුවයි. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපුවාම රුපියල් 2000. තේරුණාද? ආයන්. බලමු ආයන් මොකක්ද දාන්නේ? ඉහත රෝමන් අංක 2 ආහි සඳහන් කළ ශ්‍රේ වටිනාකම ගිණුම්ගත කිරීමට දාලා දිත්ත සටහන දන්නවා. යන්ත්‍ර හා උපකරණ ශ්‍රය ගිණුම්. යන්ත්‍ර හා උපකරණ ශ්‍රය ගිණුම හර රුපියල් 2000යි. යන්ත්‍ර හා උපකරණ ක්ෂය වෙන් කිරීමේ ගිණුම දර රුපියල් 2000. රෝමන් අංක 8. ආයුරා නිෂ්පාදනවල ප්‍රාථමික පිරිවැයට අයත් වන වියදම් දෙකක් වටිනාක් සංඛ්‍යාව. ප්‍රාථමික පිරිවැය කියන්නේ ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත්. ද්‍රව්‍ය රීජ ශ්‍රමයේ ඍජු වෙනත් වලට තියෙන්නේ මොනවාද? අමුද්‍රව්‍ය මිලදී ගැනීම 3,50,000 ඒකේ එනවා. right? අයන්නට එනවා. අමුද්‍රව්‍ය මිලදී ගැනීම රුපියල් 3,50,000යි. right? නිෂ්පාදන සේවක වැටුප 45. නිෂ්පාදන සේවක වැටුප තියෙනවා රුපියල් 45. ආයන් ආයුරා ව්‍යාපාරයේ විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් දෙකක් මොනවාද තියෙන්නේ? එකක් අපිට ගන්න පුළුවන්. විකුණුම් සේවක වේතන 60,000. විකුණුම් සේවක වේතන රුපියල් 60,000 ගන්න. තව ගන්න පුළුවන් මොනවද? ප්‍රචාරණ වියදම් 15,000. එක ගන්න. ප්‍රචාරණ වියදම් රුපියල් 15,000. මේ දෙකම ගන්න. තේරුණාද? right. මේ දෙකත්. 2024 1/31 දිනෙන් අවසන් වාර්ෂිකය සඳහා ආයුරා ව්‍යාපාරේ ලාභය හෝ අලාභය ගණනය කරන්න. එතනට නිකන් තේරෙනවා නම් දාන්න බාන තමයි. ඔලන්නේ. ලාභය හෝ අලාභය තමයි. right. හරි. එන්න මෙතනට එද්දී ඔයා පොඩක් පරිස්සම් වෙන්න ඕන. දැන් මේකේ පොඩි ප්‍රශ්න අපිට ලේසි ක්‍රම දෙකක් තියෙනවා. මම එකක් කියන්නම්. ප්‍රශ්නාංක 9. මේකේ අවසාන තොග නැති නිසා ඔයාට ඕනම් මෙහෙම හදන්න. තාක් ඔයාට අර සේවා සපයන ව්‍යාපාරයක් වගේ ලාභ මේකේ සුද්ධ ලාභේ විතරයි අහන්නේ. ඒක නිසා උඩින් ලියන්න ඕනේ නැහැ ලකුවට. ආදායම් වලින් වියදම් අපිට අඩු කරලා ගන්න පුළුවන්. ඒකට හේතුව ඇයි? මෙතන මේගොල්ලෝ අහන්නේ නැහැ මේ මොනවාද මේක. මේගොල්ලෝ අහන්නේ නැහැ මේ වෙනම ලාභ වල ප්‍රකාශනය ගණන් කරන්න කියලා නෑ. සුද්ධ ලාභය තමයි අහන්නේ. තේරුණාද? ඊළඟට
එහෙම නැත්තම් දැන් මේක කොහොම නෙමෙයි ඇත්තටම හරිම ක්‍රමය. ඔයා දන්නවා. දැන් මේක ඇවිල්ලා නිෂ්පාදන ව්‍යාපාරය. ඔයා මුලින්ම නිෂ්පාදන පිරිවැය ගණන් කරලා නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදලා නිෂ්පාදන පිරිවැය ගණන් කළා. ඒ කියන නිෂ්පාදන පිරිවැය අරගෙන මං කිව්වා ලාභෝ අලාභ ප්‍රකාශනයට දාන්න පුළුවන්. මං කියන එක තේරෙනවද? ඒ නිෂ්පාදන පිරිවැය ගණන් කළා. එතන විකුණුම් ඍණ විකුණුම් පිරිවැය ආරම්භක තොගයක් නෑ අලුතෙන් ආරම්භ කරපු ව්‍යාපාරයක්. ගැනුම් වෙනුවට එන්නේ මං කිව්වා නිෂ්පාදන පිරිවැය. තේරෙනව නම් දාන්න බලන්න. මේකෙන් හදලා තමයි විකුණන්න දාන්නේ. මේකේ ඉන්නේ ෆැක්ටරිය මේ අවුට්ලට් එක. ආරම්භක තොගය නිෂ්පාදන පිරිවැය. ඊළඟට ඍණ අවසාන තොගය. අවසාන තොගයක් නෑ. නිෂ්පාදන පිරිවැයම තමයි විකිණීම ඉදිරිපත් කළ තොගේ පිරිවැය වෙන්නේ. කියන්නේ විකුණුම් පිරිවැය වෙන්නෙත් ඒකම තමයි අවසාන තොගේ. ඊළඟට එකෙන් අඩු කරාම දර ලාභ වෙනවා. ඊළඟට වෙනත් ආදායම් වලට එකතු කරලා වියදම් ටික අඩු කරන්න තියෙනවා. ඔය දෙකින්ම හදන්න පුළුවන්. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට පේනවද? මේ ගානේ දෙන්නේ නැහැ. මේ දුරකථන වියදමුයි right ඊළඟට මේ විදුලි බිලයි ෆැක්ටරියේ විදුලි බිලද ඔෆිස් එකේ විදුලි බිලද කියලා දීලා නැහැ. මං කියන්නේ මේ විදුලි බිලයි මෙන්න මේ තියෙන දුරකථනයයි අපිට දීලා නැහැ කොහොමද? ඉතින් විදුලි බිල සහ දුරකථන බිල ෆැක්ටරියට නම් අයිති. ඒක එන්න ඕනේ කොහෙද? ලාභෝ අලාභ මේ නිෂ්පාදන පිරිවැය ලේඛනේ ඒ මේ මොනවාද නිෂ්පාදන පොදුකාර පිරිවැය කැටගරි. ඒක ඔෆිස් එකට නම් ආйти ලාභෝ අලාභ ප්‍රකාශනයේ වියදම් කැටගරියට තමයි. තේරුණා? ඔයා මේ ක්‍රමයට හදනවා නම් right මේ ක්‍රමයට හදනවා නම් ඔයාට මේකකින් කැමති එකකට දාලා assumption එකක් දාන්න. විදුලි බිල සහ මෙන්න මේක විදුලි බිල සහ දුරකථන වියදම ෆැක්ටරියට මේ මොනවාද ඔෆිස් එකට අයිති එකක් සහ එහෙම නැත්නම් මේකට ඒවා සලකපු එක මොකක්ද කියලා දාන්න. මං කියන එක තේරෙන්නේ. ඒක තමයි හරිම ක්‍රමය. මේකේ හරිනම් දෙන්න ඕනේ කොට. නැහැ. ඒක නැති නිසා අපිට ලේසි ක්‍රමයෙන් යන්න පුළුවන් ඉතින්. ඒක තමයි හරිම ක්‍රමය මතක තියාගන්න. ඒතර ඔයා මේකේ ලාභෝ මේ නිෂ්පාදන පිරිවැය ලේඛනය හදාදී කැටගරයිස් කරන්න ඕනේ නැහැ. විදුද්‍රව්‍ය එහෙම නැහැ. මුලින්ම ප්‍රාථමික පිරිවැය ඔක්කොම එකට ලිව්වා ප්‍රාථමික පිරිවැය දැම්ම නිෂ්පාදන පොදුකාරය ගත්තා. එහෙම ගත්තා. එහෙම ගන්නත් පුළුවන්. මේකේ මම මෙහෙම දාලා හදන්නම්. මොකද මේකේ අවසාන තොගයක් තිබ්බොත් ඔයාලට මේ ක්‍රමෙන් යන්න බෑ. අවසාන තොගය අඩු වෙන්න එපේ. ඔයාලට අවසාන තොගයක් තිබ්බොත් මේකෙන් ගිහිල්ලා මෙහෙම තමයි එන්න වෙන්නේ. කියන්නේ ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාරක පිරිවැය දාලා මුළු නිෂ්පාදන පිරිවැය කැල්කියුලේට් කරනවා. ඊට විකුණුම් වලින් විකුණුම් පිරිවැය ගණන් කරද්දී ආරම්භක තොගය ධන නිෂ්පාදන පිරිවැය ඊළඟට විකිණීමට ඉදිරිපත් කළ තොගේ පිරිවැය ඍණ අවසාන තොගය තිබ්බොත් එතනින් අඩු කරන්න. තේරෙනවා නම් දාන්න බලන්න තමයි. අද නිෂ්පාදනයේ අවසාන තොග තිබ්බොත් මෙතනින් අඩු කරන්න වෙනවා. අවසාන තොග නැති නිසා අපිට මෙහෙම යන්න පුළුවන්. right? අවුලක්. කොහමද ඒගොල්ලන්ට උත්තරේ තමයි යුනේ. බොඩි වර්කින්ග්ස් ටිකක් තිබ්බනම් ඇති. විකුණුම් තියෙනවා ලක්ෂණ 9ක්. ඔයාලට දාන්න පුළුවන්. විකුණුම්. මේක ඇවිල්ලා ලාභ වල ප්‍රකාශනයේ විකුණුම්. ලක්ෂණ. වෙන ආදායම් නැත. ඊළඟට ඔයාලට තියෙන්නේ අමුද්‍රව්‍ය ගැනුම් තියෙනවා 3,50,000. ගැනුම් තියෙනවා 3,50,000. ඊට පස්සේ දුරකථන වියදම් තියෙනවා 5,000. 5,000. නිෂ්පාදන සේවක වැටුප මේකේ ඉන්නේ අපි අර ක්‍රම දෙකෙන් හදනවා නම් ඔයා මේක දානවා නිෂ්පාදන පිරිවැය ලේඛනේ ඍජු ශ්‍රමයට. විකුණුම් සේවක වේතන එන්න ඕනේ අර ක්‍රම දෙකෙන් හදනවා ලාභ වල ප්‍රකාශනයේ බෙදා හැරීම වියදම. right? නිෂ්පාදන සේවක වේතන. නිෂ්පාදන සේවක වේතන 45,000යි. right? ළඟට විකුණුම් සේවක වේතන
60,000යි. right? ඊළඟට අනිකුත් නිෂ්පාදන වියදම් 30,000යි. අනේ මේකෙන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනයේ නිෂ්පාදන පොදුකාර පිරිවැයවලට. ප්‍රචාරණ වියදම් 15,000යි. ප්‍රචාරණ වියදම් 15,000යි. බෙදා හැරීමේ රත කුලිය 1,50,000යි. බෙදා හැරීමේ රත කුලී 1,50,000යි. right? ඊට අපි ගණන් කරා යන්ත්‍ර හා උපකරණ ශ්‍රේණිය. ඒක එන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනයට 2000යි කියලා. ඒ වගේම මෙතන අතිරේක තොරතුරක් තිබ්බා ගොඩනැගිලි කුලිය ගෙවලා නැහැ කියලා. ඒතර විදුලි බිල ගෙවලා නැහැ කියලා. විදුලි බිල ගෙවලා නැති වුණත් ඔයා දන්නවා අපි ලාභය ගණන් කරද්දී උපජ්ජ සංකල්පයෙන් හදන නිසා විදුලි බිලත් ගන්නවා කීයද? 10000. වියදම් ඔක්කොම ටෝටල් කරාම ඔයාට එනවා 6,67,000යි. අඩු කරාම සුද්ධ ලාභ එන්නේ 2,33,000. අශුද්ධ ලාභ. මේ හැදුවට විතරක් මදි. ඔයා අනිවාර්යයෙන්ම එතන ලියන්න පස්සේ. මොකද මේගොල්ලෝ අහන්නේ සුද්ධ ලාභය කියලා. වෙනම ලියන්න. තේරුණා? අර විදියට ක්‍රම දෙකෙන් එන්නත් පුළුවන් අවුලක්. ප්‍රශ්න තියෙනවනම් අහන්න. right? ලිලි වල රේස් එකෙන් දාන්න බෑ. මට ප්‍රශ්න තියෙනවා. හරිනේ ලිලි වල රේස් එකෙන් දාන්න. හරි. ඊළඟ එක. 10 වෙනි එක. 2024 1 දෙනෙකුට ආයුර්වාද ව්‍යාපාරේ ජංගම නෝනවත්කම් දැන් මොනවද තියෙන්නේ? තාත්තා දුන්න ගොඩ නැගිල්ලයි ව්‍යාපාරේ තියෙනවා මොනවද? යන්ත්‍ර හා උපකරණ. යන්ත්‍ර හා උපකරණ වල විතරයි ශ්‍රේය තියෙන්නේ. ශ්‍රේය අඩු කරලා අපි ධාරණාගේ ගන්න. යන්ත්‍ර හා උපකරණ තියෙනවා කීයක්ද නම්? යන්ත්‍ර හා උපකරණ තියෙනවා 4,00,000ක්. right? යන්ත්‍ර හා උපකරණ තියෙනවා අංක 9. අයන්න. යන්ත්‍ර හා උපකරණ 4,00,000යි පිරිවැය. එක 2000යි ඒ කියන්නේ 3,98,000ක් තමයි ධාරණාගේ. ගොඩනැගිල්ල 5,00,000යි. ගොඩනැගිල්ල 5,00,000යි. ඒකේ ෂයක් නැහැ. එතන එතකොට එකතු කරාම කීයද? එකතු කරාම වාට එනවා 8,00,000
8,98,000. ආයන්න 10 වෙනි. ආයුරා ව්‍යාපාරයේ හිමිකම කොච්චරද? ප්‍රාග්ධනය අපි මුලින්ම ගණන් කරා. ප්‍රාග්ධනය තිබ්බ ලක්ෂ 13ක්. මතකද අපි කලින් ගණන් කරා? සමීකරණය. එකට එකතු කරනවා සුද්ධ ලාභ. සුද්ධ ලාභය අපිට ආවා 2,33,000. එකට එකතු කරාම අපිට එනවා 15,33,000ක් හිමිකම්. right? තේරුණාද? දාන්න බාන thumbs up එකක් තේරුණා. deliver is send. හරිද? කිව්වා raise send. හරි. ඕකේ. ඒක ඉවරයි. අපි එක පේපරයක් කරමු අද. 2022 23. මේකෙත් මම BS ටික කියනවා. ඔය ලේසි ලොකු අමාරු නෑ. සමහරු මේක දැක්කම බය. පහත සිද්ධිය ඇසුරින් ප්‍රශ්නාංක 1 සිට 10 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. කියෝ. පොළොන්නරුවේ පදිංචි රාජා 2023 1 දින ලක්ෂ 8ක් යොදවා සහල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් හෙළ සහල් නමින් කුලියටගත් ගොඩනැගිල්ලක ආරම්භ කරන ලද. එදිනට 12 වාර්ෂික පොලියට ලක්ෂ 5කට ණය මුදලක් ග්‍රාමීය බැංකුවෙන් ලබාගෙන ලක්ෂ 9ක් වටිනා වී මෝලක් රුපියල් ලක්ෂ සහ රුපියල් ලක්ෂයක් වටිනා අනෙකුත් උපකරණ මිලදී ගන්නා අධිමියා කරන්නේ වී මෝලක්. කියන්නේ හදලා විකුණන. එන්නේ මොනහරි නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා මම හරිදලා. right? ව්‍යාපාර පරිපාලන සේවයේ නිමවා පැමිණි රාජකීය පෝසල මෙම ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සිදු කරයි. සම්භාගත් වී අව්වේ වේලීම සහ වී කැටීම සඳහා සුපුන් බඳවා ගන්නා ලදී. 2023 1/31 දිනෙන් අවසන් මාසය තුල සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. අත්පිට මුදලට වී මිලදී ගැනීම 1,50,000. අත්පිට මුදලට සහල් විකිණීම 4,31,500. විදුලි බිල්පත ගෙවීම 15,000යි. සේවක වැටුප් ගෙවීම 60,000යි. බෙදා හැරීමේ රත කුලිය ගෙවීම 40,000යි. කළමනාකරුගේ වේතන ගෙවීම 50,000යි. 10 විකිණීම 50,000. අතිරේක තොරතුරු තියෙනවා වී මූල වාර්ෂිකව 12 බගින් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කළ යුතු වාර්ෂිකව අපිට දීලා තියෙන්නේ මාසිකයක. 2003 1/31 දිනට ඉතිරි සහල් හෝ වී තොග නොමැත. බැංකු ණය මුදල සඳහා 2003 1/31 දිනට පොලිය ගෙවා නොමැත. මාසික ගොඩනැගිලි කිරි ලක්ෂයක් 2003 1/31 දිනතෙක් ගෙවා නොමැත. පසුගිය කන්නේ පැවති දැඩි නියඟය නිසා නිෂ්පාදනය අඩුවීමත් සමග සහල් නිෂ්පාදකයන් අතර දැඩි තරඟකාරීත්වයක් පැවතින. රජය වී මිලදී ගැනීම සඳහා පාලන මියක්ද නිර්ම කරන ලදී. මේ නිසා හෙළ සහල් ව්‍යාපාරයේ සහල් කිලෝග්‍රෑමයක විකුණුමට රුපියලකින් අඩු කිරීම තීරණය කර ඇත. right? මේක අහනවා හෙළ සහල් ව්‍යාපාරයේ සපුරා ලබන මිනිස් අවශ්‍ය වමනාව මොකක්ද? මේකේ සහල් සම්බන්ධ දෙයක් තියෙන. එතකොට එන්නේ මොකක්ද? ආහාර ලියන්න පළවෙනි කොමන් එකේ අයන්නට උත්තරේ මොකක්ද? ආහාර. හෙළ සහල් ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්ව දෙකක් නිදසුන් සහිතව ලියනවට ලියන්න පුළුවන්. අයිතිකරු වරහන් ඇතුලේ රාජ. කළමනාකරු කෝසල.
right? සේවකයා සුපුන් මූල්‍ය ආයතන වලට අපිට ගන්න පුළුවන්. එයා ග්‍රාමීය බැංකුවෙන් ණයක් කරන් තිනතර ග්‍රාමීය බැංකුව ගන්න. right? සැපියුම් කරුවන්ට ගන්න පුළුවන් වී සැපියුම් කරුවන්. පාරිභෝගිකයන්ට ගන්න පුළුවන් සහල් මිලදී ගන්නන් සහ දහයිය මිලදී ගන්නන්. ඒගොල්ලෝ කට්ටිය. සහල් මිලදී ගන්න ඇත් තියෙනවා දහයිය මිලදී ගන්න. රජය ගන්නත් පුළුවන්. තරගකරුවන්ට ගන්න පුළුවන් ඔයාට කවුද? අනෙකුත් සහල් නිෂ්පාදක. අයිතිකරු රාජා, කළමනාකරු කෝසල, සේවකයා සුපුන්, මූල්‍ය ආයතන ග්‍රාමීය බැංකු, සැපියුම් කරුවන්ට වී සපයන්නන්, පාරිභෝගිකයන්ට සහන් සහ දහයියා මිලදී ගන්නන්, රජය, තරගකරුවන්ට සහල් නිෂ්පාදකයන් වගේ ගන්න. පෙළසහල් ව්‍යාපාරය නිෂ්පාදන සාධකයක් වන භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය සඳහා නිදසුන බැගින් සිද්ධීන් පුටාලිය. භූමියට මොකක්ද? එයා අවුවෙන් තමයි වේලන්නේ නේද? right? එකේ ඔව් තිබ්බා මෙන්න හරි තිබ්බා නේද? අව්වේ වේලීම් අපිට භූමියට ගන්න පුළුවන් කිරුවෙලිය අවුව ශ්‍රමයට සුපුන්ගේ ශ්‍රමය කෝසලගේ ශ්‍රමය ගන්න. ප්‍රාග්ධනයට වඩ ගන්න පුළුවන් මුදල් ගන්න පුළුවන්. බෙදා හැරීමේ තව වඩ ගන්න පුළුවන්. වී මූල ගන්න. right? අනෙකුත් උපකරණ ගන්න පුළුවන්. දහයිය ගන්න පුළුවන්. ඒ ඕන දෙයක් ගන්න පුළුවන්. ව්‍යවසායකත්වයට ගන්න පුළුවන්. රාජාගේ ව්‍යවසායකත්ව හැකියාව ගන්න. තේරෙනවද? දාන බණ තමස. මෙම ව්‍යාපාරයේ ශක්තියක් සහ තර්ජනයක් කියන ශක්තියක් මොනවාද? එකක් තමයි කෝසල ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරී ශක්තිය. ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් තිබී. ඒතර සල්ලි තියෙන අවුලක් නැහැ පේන්න ප්‍රශ්නයක්. තර්ජනය මොකක්ද? තර්ජන මොනවාද? එකක් තමයි දැඩි නියඟයක් පැවති. සහල් නිෂ්පාදන අතර නිෂ්පාදකයන් අතර දැඩි තරඟකාරී. තව රජය විසින් පාලන මිලක් නියම කිරීම. ඒක තමයි තර්ජනය. නියඟයක් පැවති. දැඩි තරඟකාරී. රජය විසින් පාලන මිලක් නියම කිරීම. right? ඒ ටික තමයි අපිට ගන්න පුළුවන්. රෝමන අංක 4 අයන්. එලසහල් ව්‍යාපාරය පහත එක් එක් දෑ සඳහා නිදසුන බැගින් ලිය. අලෙවි කරන මිශ්‍රය නිෂ්පාදිතය විකුණන්නේ සහල් සහ 10යි. ඒක තමයි සහල් සහ 10යි තමයි අපිට ගන්න පුළුවන් මොනවාද? නිෂ්පාදිතය. right? කළමනාකරන කාර්යයක් වන සැලසුම් කරණය. සැලසුම් කරණයට මොකක්ද අපිට ගන්න? එකක් ගන්න පුළුවන්. ව්‍යාපාරය සහල් කිලෝග්‍රෑමයක විකුණුම් මිල රුපියලකින් අඩු කිරීමට තීරණය. ඒක ගන්න පුළුවන් මොනවාද? සැලසුම් කරණයට ගන්න පුළුවන්. right? ඒක ගන්න පුළුවන් සැලසුම් කරන. right? okay. ඊළඟට බැංකු ණය මුදල ලබා ගැනීමට අදාළ දිත්ත සරහන වටිනාකම් සහිත
බැංකු ණය මුදල කීයද නම්? බැංකු ණය මුදල. ඒ බැංකු ණය තියෙනවා රුපියල් ලක්ෂ 5. මුදල් පොත හර බැංකු ණය ගිණුම බැර රුපියල් ලක්ෂ 5. right? එහෙම ගන්න. එලසහල් ව්‍යාපාරයේ භාවිතා කරන මූලාශ්‍ර ලේඛන දෙකක්. දැන් මෙතන අපිට කියලා නෑ මොන මොනවද තියෙන්නේ කියලා. මූලාශ්‍ර මූලික පොත්වලට අපි හිතන්න දැන් මේකේ මුදල් ගණන් තියෙනවා. මුදල් පොත එනවා. ඒකට මූලාශ්‍ර ලේඛනයකට ගන්න පුළුවන් ලදුපතයි ගෙවීම බව. ෂෙයා තියෙන නිසා අපිට පොදු ජර්නලේ ලියන්න පුළුවන් ජර්නල් වවුචර් එක ගන්න. ලදුපත ගෙවීම වවුචරේ ජර්නල්. right? අපිට සුළු මුදල් ගණන් සම්බන්ධින් නෑ බැංකුක ගණන් සම්බන්ධින්. ණය සම්බන්ධින් ණයට විකුණපේ වනම්මනම් ණයට ගත්තේ ඒවා සම්බන්ධයෙන්. අපි ලියන එක රිස්කි. right? හෙළසහල් ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැය තුළ ඇත්ත ඍජු පිරිවැයක් සහ වක්‍ර පිරිවැයක් වටිනාකම් සහිතව ලියන්න. මොනවදලා මෙතන තියෙන ඍජු පිරිවැය ගන්න. ඔයාලට ගන්න පුළුවන් වී මිලදී ගැනීම ඍජු පිරිවැයට. right? වී මිලදී. ඊළඟ සේවකයාගේ වැටුප ගෙවීම. ඒකත් ඍජු පිරිවැයට. කළමනාකරුවගේ වැටුපෙන්නේ නැහැ. තේරෙනවද? ඊළඟට වක්‍ර පිරිවැයට. විදුලි බිල්පත ගෙවීම 15000යි. ඊළඟ කළමනාකරුවගේ වේතනය 50000යි වක්‍ර පිරිවැයට. ඊළඟ වී මූලයේ ෂය තියෙනවා. ෂය ගණන් කරේ නෑ නේද? බලන්න වී මූල ෂය ඒකත් තියෙනවා. වී මූල අරගෙන තියෙන්නේ ලක්ෂ 9යි. වාර්ෂිකව 112ක් ගන්න. ලක්ෂ 9 වැඩි කිරීම 12 බෙදීම 100 වැඩි කිරීම 1 බෙදීම 12. ඒ කියන්නේ 9000. වී මෝල් ෂය එනවා රුපියල් 9000. ඒ වගේම ගොඩනැගිලි කුලිය ගෙවලා නැහැ කියලා කිව්වට ගොඩනැගිලි කුලියත් නිෂ්පාදන පිරිවැයට ගන්න නමුත් නිෂ්පාදන පිරිවැය කියනත් අපි උපරිසිත පදනමෙන් හරි. ඒකත් වක්‍ර වෙනත් වියදම් වලට තමයි. ඒකට ඒකත් ගන්නවා ගොඩනැගිලි කුලිය. right. ටික ගන්න. ඍජු පිරිවැයට යනවා වී මිලදී ගැනීම සේවක වැටුප වී මිලදී ගැනීම 1,50,000යි සේවක වැටුප 60000යි වක්‍ර පිරිවැයට යනවා විදුලි බිල්පත් ගාස්තු 15000යි කළමනාකරණ වේතන 50000යි වී මෝල්ෂය 9000යි ගොඩනැගිලි කුලිය 10000යි මේ වගේ ටික right ඊළඟට 2023 1.30 දිනට හෙළසහල් ව්‍යාපාරයේ අත ඉතිරි මුදල ගණනය කරන්න. අත ඉතිරි මුදල. කියන්නේ මුදල් ශේෂය තමයි ගණන් කරන්නේ. මුදල් පොතක් ගහන්න ඕ කියලා ඔයා ටී ගිණුමක් ගහන්න ඕනේ ගැහුවත් අවුලක් නැහැ. මුදල් ශේෂනේ අහන්නේ. එතකොට ප්‍රශ්න අංක 7ට ටී ගිණුමක් ගැහුවොත් මුදල් ශේෂ. මුදල් පොත. right? මුදල් පොත ගද්දී ඔයා දන්නවා ප්‍රාග්ධනයේ අයිතිකාරය දැම්ම ලක්ෂ 8ක් සල්ලි. බැංකු ණය තියෙනවා ලක්ෂ 5ක්. right? ඊළඟට විකුණුම් තියෙනවා 50000ක් 10යි. නිකන් සහල් විකුණලා තියෙනවා 431500. ඒක තමයි සල්ලි එන්නේ. 10යි 50000 සහල් විකුණුම් 4,31,500. right? ඊළඟට ආරම්භයේ ඉඳන්ම බාන වියදම් මොනවද කියලා තියෙන වී මූල අරන් තියෙනවා ලක්ෂ 9යි අනිකුත් උපකරණ ලක්ෂයයි. වී මූල
ලක්ෂ 9යි. අනෙකුත් උපකරණ ලක්ෂයයි. right? ගැනුම් තියෙනවා 1,50,000යි. ගැනුම් තියෙනවා 1,50,000යි. විදුලි වියදම් තියෙනවා කීයද? 15,000. විදුලිය 15,000. සේවක වැටුප් තියෙනවා කීයද? 60,000යි. ගෙව්වා. බෙදා හැරීමේ රට කුලී තියෙනවා 40,000යි. ගෙව්වා. තව තියෙනවා කළමනාකරණ වේතන තියෙනවා 50,000. එච්චරයිනේ. අනිත් ඒවා ගෙවපු නැති ඒවා අනම්මනගේ බැංකු ණය පොලිය ගණන් කරපු නැති ඒවා එහෙම එහෙම. දැන් මේ ටික ගණන් කරාම ඔයාට කරපැත් තියෙනවට හෝටල් එක 17,81,500ක්. එතනත් 17,81,500ක්. බැරපැත්ත එකතු අඩු කරාම 4,66,500. ශේෂය පාගේ ශේෂය ඊගේ 4,66,500. එහෙම ලියලා මදි. ඔයා ලියන්න ඕන මුදල් ශේෂනේ අහන්නේ. මුදල් ශේෂ කියලා දාන්න. රුපියල් 4,66,500. තේරුණා? පිළිවෙල රේස්ෙන්ඩ් එකක් දාන්න බෑ. රේස්ෙන්ඩ් එකක් දාන්න. ඊළඟ එක. බලන්න ඊළඟ එකේ මොකක්ද දාන්න කියලා. ප්‍රශ්නාංක 8. එලසහල් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය හෝ අලාභය අහන්න. ඒතර ඔයා අර මං කිව්ව ක්‍රම දෙකෙන් යන්නත් පුළුවන්. මේකෙත් අවසාන තොග දීලා නැහැ. අවසාන තොග දීලා නැති නිසා කෙලින්ම අර ක්‍රමයට යන්න. ලේසි. ආදායම් ඔක්කොම එකට ගන්නවා. වියදම් දෙකට ලාභ වල ප්‍රකාශ.
උඩට ගන්නවා ආදායම්. යටට ගන්නවා වියදම්. ආදායම් දෙකයි තියෙන්නේ සහල් විකිණීම. ඒත් එක 10 විකිණීම. right මේ දෙකෙන් තමයි එන්නේ. සහල් විකුණලා හම්බෙලා තියෙනවා 4,31,500ක් 10 50. 4,31,500යි 10 50. right ඒකත් හරියි. එතකොට 4,81,500. වියදම් ටික බලමු. මේ තියෙන්නේ වියදම්. ගැනුම් තියෙනවා 15,000ක්. විදුලි බිල්පත ගෙවලා තියෙනවා 15,000ක්. සේවක වැටුප් ගෙවලා තියෙනවා 60,000ක්. බෙදා හැරීමේ කුලිය ගෙවලා තියෙනවා 40,000ක්. කළමනාකරුගේ වේතන තියෙනවා 50,000ක්. ඒ වගේම අපි ෂෙයා ගණන් කරා වී මූල ෂෙයා 9,000යි. බැංකු ණය පොලිය උපචිතව තියෙනවා නම් බැංකු ණය පොලියත් ගන්න ඕනේ. ගොඩනැගිලි කුලිය ගෙව්වේ නැති වුණාට ඒකත් ගන්න. උපචිත පදනමෙන් යහලා. ඉතින් කොච්චර හැදුවද එකක් තමයි ගැනුම් තියෙනවා 1,50,000ක්. විදුලි ගාස්තු තියෙනවා 15,000ක්. ඊට පස්සේ සේවක වැටුප් තියෙනවා 60,000ක්. ඊට අමතරව බෙදා හැරීමේ රත කුලී තියෙනවා 40,000ක්. කළමනාකරුගේ වේතන තියෙනවා 50,000ක්. වී මෝල්ෂය අපි ගණන් කරා 9,000යි. බැංකු ණය පොලිය අපිට ආවා 5,000යි. ගොඩනැගිලි කුලිය ආවා 10,000. එන්නේ මේවා ගෙවල නැති ඒවා. මේ ෂෙයා ගණන් කරපු එකක් පොලිය බැංකු ණය පොලිය ගොඩනැගිලි කුලිය ගෙව්වේ නැහැ. ඒත් ගන්නවා උපචිත පදනමෙන්. 3,39,000. ශුද්ධ ලාභ එනවා කීයද? 1,42,500. තමයි සුද්ධ ලාභයේ. ඉවිල්ලා දාන්න බාන රීසෙන්ට්. right පිළිවෙල රීසෙන්ට් කරනවා. ලියන්න වෙලා අරගෙන අවුලන්න. මේ වෙලාව ප්‍රශ්නාංක 9 නේද? ඒ 8 9 2023 1/31 දිනට අහනවා ජංගම වගකීම් දෙකක්. ජංගම වගකීම් එකක් තමයි මොකක්ද?
ගෙවලා නැති උපචිත ගොඩනැගිලි කුලිය 17. වගේම තව ගෙවලා නැහැනේ බැංකු ණය පොලිය. කැල්කියුලේට් කරන්න. රයිට්. මේ බැංකු ණය පොලිය ගෙවලා නැහැ. ඒතර බැංකු ණය පොලිය තියෙනවා 100ට 12ක්. අපි කලින් කියාව. මේ දෙක තමයි. මෙන්න මේ දෙක තමයි උපචිත. ප්‍රශ්නාංක 8. උපචිත බැංකු ණය පොලිය 5000යි උපචිත ගොඩනැගිලි කුලිය 1000යි. ප්‍රශ්නාංක 9. උපචිත බැංකු ණය පොලිය තියෙනවා 5000ක්. උපචිත ගොඩනැගිලි කුලිය තියෙනවා රයිට්. ඔය තමයි උපචිත කියන්නේ. අවසාන එක 10 වෙනි එකේ අහනවා. බානකවත් දාන්න. අයන්ති. මේකේ අහනවා මුළු මොනාද sorry 10 මුළු වත්කම් සහ හිමිකම් ආදික වෙන වෙනම මුළු වත්කම් මහ. මුළු වත්කම් වලදී අපි මුදල් ශේෂය ගණන් කරනවා. මුදල් පොතේ 30ද. මුදල් ශේෂය අපිට ආවා 466500. ඔයාලට මතකද ආරම්භයේදී අනෙකුත් උපකරණ තියෙනවා. ලක්ෂයක්. ඒ වගේම V මූල තියෙනවා ඒක ශ්‍රය කරනවා. ලක්ෂ 9යි තිබ්බේ. මාසික ශ්‍රයාව 9000ක්. ඔයා දන්නවා අපි පිරිවැයෙන් සමුච්චය අඩු කරලා ධාරණාගය ගන්න. 8,91,500 මේ ටික එකතු කරාම ඔයාට 14,57,500ක් මුළු වත්කම. මෙතන ඔයා දන්නවා හිමිකම ගණන් කරද්දී ප්‍රාග්ධනය අපිට ආවා ලක්ෂ 8ක්. මොකද අයිතිකාරයා ව්‍යාපාරය ආරම්භ කරද්දී දාලා තියෙන්නේ ලක්ෂ 8ක්. රයිට්? ලක්ෂ 8ක්. ඒ වගේම සුද්ධ ලාභය ආවා අපිට 1,42,500ක්. ඒ දෙක එකතු කරාම 9,42,500ක් තමයි එන්නේ හිමිකම්. තේරුණා? ලියවිල්ල දාන්න බාන්න රේස් යන. හරි. ඒතර අපි දෙකක් කරා. 22 වෙනකම් කරා. 21 20 වගේ තව දෙකක් මම සවුන්ඩට කරනවා අන්තිම දවසේ. තේරුණාද? right? හරි. ඒතර අද දවල් එකට සෙමින එක තියෙනවා සිංහල. සුබානි මිස් තමයි ඉන්නේ. ලින්ක් එකෙන් ජොයින් වෙලා පේපර් එකට උත්තර ලියන්න, එවෙල් ලියන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. right අපි හම්බෙමු. සවුන්ඩ thank you. පරිස්සමෙන් කරන්න. Thank you.